ඉතමත් ආදරෙන් පිළිගන්නවා අම්මලා සියලු දෙනාම. මම අද කතා කරන්නේ අලුත් ඉපදුන චූටි පැටියන් නිවසට රැගෙන ගිය පසු චූටි පැටියා පිළිබඳව සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව. ලදරුවා රෝහලේ සිට නිවසට රැගෙන ගිය වහාම ඔබ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය දැනුවත් කරන්න ඕනි. වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගියත් ඒ ප්‍රදේශයේ ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය දැනුවත් කරන්න ඕනි දරුවා ලැබිලා එම ප්‍රදේශයට පදිංචියට తాවකාලිකව ආවා කියලා. ඒ වගේම මේ දිනවල සෙම් ප්‍රතිශාව උණ කැස්ස වැනි ආසාදන බහුලව පැතිර යනවා. එවැනි ආසාදන සහිත කෙනෙක් ගෙදර සිටිනවා නම් ඔවුන්ගෙන් දරුවා දුරස් කරලා තබන්න ඕනේ. විශේෂයෙන් මෙම ආසාදන සහිත අය දරුවා ඇල්ලීමෙන් වඩා ගැනීමෙන් සිප ගැනීමෙන් වළකින්න ඕනේ. අම්මට සෙම් ප්‍රතිශාව කැස්ස උණ වැනි ආසාදන තත්ත්වයක් තියෙනවා නම් මොහ ආවරණ පැළඳ මව්කිරි දීම කරන්න පුළුවන්. ඒ වගේම නිරෝගී දරුවන් දිනපතා නහවා පිරිසිදු කරන්න ඕනේ. විශේෂයෙන් ඔවුන්ගේ බෙල්ල යට කිහිලි, ඉකිලි, පෙකණිය, සබන්ගා වතුරෙන් හොඳින් සෝදා හැරීම කරන්න ඕනේ. මීට අමතරව දරුවාගේ පහත ලක්ෂණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් ඕනේ. බබාගේ සමේ රෝස පැහැ අඩු වී කහ පැහැයක් ගන්නවා නම් දරුවාගේ තොල් අත් කකුල් නිල් පාට වෙනවා නම් දරුවාගේ ඇඟේ සරව බිබිලි හැදිලා තියෙනවා නම් ඒ වගේ ආසාදන තත්ත්වයක් තියෙන වෙලාවකදී අපි වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙන්න ඕනි. එමෙන්ම බබාගේ කිරිවුරා බීමේ අඩුවක් හෝ ක්‍රියාකාරී භවයේ අඩුවක් තියෙනවා නම් ලදරුවාගේ ඇඳීමේ වෙනසක් තියෙනවා නම් බබා කෙදිරි ගන්නවා නම් හෝ දරුවාගේ අසාමාන්‍ය ගැස්මක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙන්න ඕනි. බබාගේ මුත්‍රා පිට කිරීමේ වාර ගණන අඩු වෙනවා නම් හෝ දරුවා නිතරම ඈතට විදලා කිරි වමනය කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ වගේම ලදරුවාගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 38 හෝ ඊට වැඩි නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. දරුවෙකුට උන්න තියෙනවා නම් දරුවා උතලා තියෙන රෙදි අයින් කරලා නැපියක් තෙමලා බබාගේ පිට ඉකිලි කිහිලි තෙතර නැපියෙන් හොඳින් පිහදාලා සැහැල්ලු ඇඳුමක් අඳලා තමයි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න ඕනේ. දරුවාගේ පෙකණිය වටේ රත්තු වෙලා සැරව ගලනවා නම් දුගඳ හමනවා නම් දරුවට උන්න තියෙනවා නම් හෝ පෙකණිය වැටුණාට පස්සේ මස් දැල්ලක් වගේ කොටසක් ඉදිරියට නෙරමින් වර්ධනය වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් ඕනේ. මේ දිනවල විශේෂයෙන් ඩෙන්ගු වැනි වසංගත තත්ත්ව පවතින නිසා ලදරුවා නිතරම මදුරු දැලකින් ආවරණය කරලා තිබීමත් ඉතාමත් වැදගත්. ඒ වගේම රෝහලින් බැහැරව යන විට ලබා දුන් ඖෂධ, විටමින් වර්ග වෛද්‍ය අවවාද වලට අනුව නියමිත කාල සීමාවත් එක් ලබා දෙන්න ඕනි. ඒකත් ඉතාමත් වැදගත් කාරණයක්. දරුවාගේ සායන සඳහා නියමිත දිනේ නියමිත වේලාවට සහභාගී වෙන්න ඕනි. ඒ වගේම බබාගේ සියලුම සෞඛ්‍ය වාර්තා, සායන සටහන්, ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත ආදී සියල්ල ආරක්ෂිතව තබා ගන්න ඕනි. හදිසි රෝහල්ගත වීමකදී හෝ වෛද්‍ය උපදේශයක් සඳහා යන විට පහසුවෙන් රැගෙන යා හැකි බෑගයක් තුල ආරක්ෂිතව තබා ගන්න ඕනි. ඒ වගේම දරුවගේ ඇඳුම් බෑගයක් සූදානම් කරලා තියා ගන්න ඕනි. හදිසි රෝහලට යෑමට එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යෑමට අවස්ථාවක් වුවොත් රැගෙන යාමට පහසු වෙන විදිහට. ඒ වගේම තවත් වැදගත්ම කාරණයක් තමයි දරුවා සමග බැහැරට යන හැම විටම අම්මා බබාට පහසුවෙන් ඕනෑම තැනකදී මව් කිරි දීම සඳහා පහසුවෙන් කිරි දීමට හැකි වෙනසේ ඉදිරිපසින් විවෘත කරන ලද ඇඳුමක් ඇඳගෙන යන්න ඕනි. මොකද දරුවා කිරි ඉල්ලන සෑම විටම අපි දරුවාට කිරි ලබා දෙන්න ඕනි, මව් කිරි ලබා දෙන්න ඕනි. ඒ සඳහා අම්මා පහසු ඇඳුමක් හැම විටම ඇඳගෙන ඉන්න ඕනි. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයාට වැදගත් වුණා කියලා. නැවතත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ආයුබෝවන්.